මගේ නම මල්කී. මම ඉපදුනේ අනුරාධපුරේ පොඩි ගමක. ගෙදර අපි 4 දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, මම, නංගි. තාත්තා සෑහෙන්න හැමදාම බොනවා. හැමදාම රණ්ඩු. අම්මා මහන මැෂිමකින් ඇඳුම් මහලා තමා අපිව උස්මහත් කරන්න වෙහෙසුනේ. මම ඒ ලෙවල් ඉවර වෙලා රස්සාවක් හොයන්න කොළඹ ආවා. එතකොට මට අවුරුදු 19යි. CV 50ක් විතර තැනින් තැනට දුන්න රස්සාවක් හොයාගන්න. ඒත් ඒ වගේ කිසිම උත්තරයක් නැහැ. අන්තිමේ කොලියට ගෙයක් ගන්න බැරුවා. ඒත් ලැබුණ නැහැ. කන්න විදියක් නැහැ. සල්ලි හොයාගන්න විදියක් නැහැ. නංගිට එක්සෑම් ෆී දෙන්නත් ඕනේ. ඒත් මගේ අතේ සතයක්වත් නැහැ. එක දවසක් මට කොළඹදී අඳුරගත්ත ගැහණු කෙනෙක් කිව්වා මෙහෙම දෙයක්. අක්කේ සල්ලි ඕනනම් ක්‍රමයක් තියෙනවා. රැට විතරයි රස්සාව තියෙන්නේ. ඒක කළොත් අක්කට ගෙදරට සල්ලි යවන්න පුළුවන් කියලා ඇය කිව්වා. ඒ රෑ මගේ ජීවිතයේ අඳුරටම රාත්‍රිය වුණා. මම එදා ඒ රස්සාවට ගියේ මගේ අම්මා වෙනුවෙන්, මගේ නංගි වෙනුවෙන්. හැබැයි ඒකෙන් පස්සේ හැමදාම මම කණ්ණාඩියෙන් මගේ මුහුණ බලන්න බය වුණා. ඇස් දෙකේ ලැජ්ජාව පිරීලා හිතේ වරදකාරී හැඟීම. හැමදාම රෑ පාරායිනේ බස් හෝල්ට් එකේ ඉඳහම ලොකු ලොකු මහත්තුරු මා ළඟින් වාහනේ නතර කරලා මාව එක්කන් ගියා. ඒ වෙන මොකටවත් නෙවෙයි. උන්ගේ අසහනකාරී හැඟීම් මගේ පිටින් දිය කර හරින්න. ඔහොම විවිධ වයස්වල පිරිමි ආවා. සමහරු 60 පැනලා හොට බිම ඇනෙන්න ළඟ හත් නාකියෝ. සමහරු තරුණ වයසේ කොල්ලෝ. සල්ලි හොයාගන්න ඕනිම නිසා ඒ එක එක පිරිමින්ගේ සත්තන්ත ඇඟවල් වලින් හිර වෙලා වේදනාවෙන් මිරිකිලා අවසානයේ හතිලන තරම් මහන්සි වුණා. මගේ තරුණ හැඟීම් ටිකෙන් ටික මේව නිසා මැරුණා. එහෙම මගේ ඇඟට ගොඩ වුණු පිරිමි පැයට රුපියල් 3000ක් 4000ක් මට වීසි කරලා ඇඳින් පැහැලා ගියා. ඒත් සමහර අමනියෝ මගේ ඇඟේ රේරි මාංශ උරා බීලා රුපියල් 500ක් වැනි ගාණක් මා දෙසට වීසි කර ගිය අවස්ථාද නැතුවම නොවේ. ඔහොම කාලය ගෙවුණා. ගමේ ඉන්න අම්මා නංගි හිතන් ඉන්නේ කොළඹ ලොකු ඔෆිස් එකක කැරකෙන පුටුවක මං වැඩ කියලා. ඒත් මම මගේම වචන වලින් ඒ හැමදේම වහන් ඉන්නේ හරියට බැටළුවම පොරවගත්ත නරියෙක් වගේ. ඒ අහිංසක මිනිස්සු මගේ වචනෙට සාර්ථක ලෙස රැවටිලා හිටියා. අවුරුදු 2ක්ම එහෙම ගෙවුණා. සල්ලි මං ගමට යවුවා. අම්මගේ බෙහෙත් ගත්තා. නංගිගේ ඩිග්‍රී එක සාර්ථක වෙලා ඉවර කළා. හැබැයි මට නිින්ද ගියේ නෑ. රැට හීනෙන් නැටුණා. දවල්ට hina වුණා. මේ දේවල් නිසා මිනිස්සු මට නමක් දුන්නා. එකේ මගේ නම මල්කි කියලා කියන්න කාටවත්ම මතක නෑ. මට තිබුණ ලොකුම බයවල් තමා කවුරු හරි මේ දේ ගැන දැනගත්තොත් කියන එක. මට මේකෙන් එළියට යන්න බැරි වෙයි කියන බය. දවසක් ඒ හැරවුම් ලක්ෂයාවේ වැස්ස දවසක මං හිටියේ බස් නැවතුම් පොලේ තනියම බෑග් එකත් එක්ක හොඳටම තෙමිලා. මට ජීවිතේ එපා වෙලා හිටියේ. එතනට කෙනෙක් ආවා. එයාගේ නම අරුණ. එයාට අවුරුදු 32ක විතර පෙනුමක් තිබුණා. එයා මේ ළඟපාත පොත්කඩේක වැඩ කරේ. එයා මගෙන් මුකුත්ම ඇහුවේ නෑ. කුඩේ මගේ ඔළුවට උඩින් අල්ලලා "තෙමෙනවනේ අනේ ඔයාව. එන්න තේ එකක් බොන්න යමු" කියලා එයා කිව්වා. මං දන්නේ නැහැ. එයා මන් දිහා මහා අමුතු විදිහට බලන් ඉඳියා. මං යන්නේ එකග වුණා. ඒ ළඟ තිබ්බ කඩේකින් අපි උණු තේ එක රස වින්දා. එයා හිටි හැටියෙම මගේ අත තදින් ඇල්ලුවා. මං බය වුණ පාර තේ එක මගේ ඔඩොක්කුවට හැලිලා මාව පිච්චුණා. මං ඒ සැනකින් මේසෙන් නැගිට්ටා. එයා එතකොට "අනේ මට සමා වෙන්න. ඔයාව පිච්චුණාද? එන්න බාත්රූම් එකට ගිහින් අපි හොදගමු ඕක" කියලා එයා කිව්වා. මං ඉස්සර වෙලා ලේඩිස් වොෂ්රූම් එක පැත්තට ගියා. මං පිටිපස්සේ නොබලාම කියපු නිසා එයා මගේ පස්සෙන් එනව මං දැක්කේ නැහැ. වොෂ්රූම් එකේ දෙදෙනෙක් හිටිය නිසා
එයාලා එළියට යනකම් මට බලන් ඉන්න සිද්ධ වුණා. එතකම් මං යන්තම් උඩින් මගේ ඇඳුම වතුරෙන් පිහි දැම්මා. එයාලා එළියට ගිය ගමන්ම වගේ වොෂ්රූම් එක මං ලොක් කරා. ඒත් මං දැනන් හිටියේ නෑ ඊට කලින් අරුණ ඇතුළට ඇවිත් සැඟවිලා ඉන්නවා කියලා. මං දන්නේ නැහැ අරුණ මං කවුද කියන්න දැන මගේ පස්සෙන්ම ඇවිත් එදා එහෙම හැසිරෙන්න හේතුව. එහෙම යාට ඕන වුණා නම් ඒවට ගැළපෙන තැනකට මම එක්කන් යන්න තිබ්බා. මට කතා කරා නම්. ඒ වෙන මොකටවත් නෙවෙයි සල්ලි නිසා. එවිලි මන් වොෂ්රූම් එක ලොක් කරාට පස්සේ මගේ ඇඳන් හිටපු උඩ බ්ලවුස් එක කලවලා ලාවට පිච්චුණු බඩ ප්‍රදේශ වතුරින් සේදුවා. එක පාටම අරුණ මගේ පිටිපස්සෙන් ඇවිත් මාව පතාගෙන මත්තච්ච කෙනෙක් වගේ මාව ඉතා රළුව ස්පර්ශ කරන්න ගත්තා. එයාට ඕන වුණ හැම දෙයක්ම මගෙන් පියව ගත්තා. අවසානයේ හරි ආදරෙන් මගේ තොල්ලුට එයාගේ තොල් නිදහසේ තිබ්බා. මම අරුණව පසකට තල්ලු කර බ්ලවුස් එකද ලහි ලහිය ඇඳගෙන ගොස් කඩෙන්ම පිටව ගියේ මට හිතාගන්න බැරි දෙයක් වුණ නිසා. වෙනදට සිදුවන දේවලට හාත්පසින්ම වෙනස් දෙයක් එදා සිදු වුණේ. අරුණගේ වාසනාව කෙසේදයත් වොෂ්රූම් එක ලොක් කර මා පිටව යන තෙක්ම කවුරුත් මෙතෙන්ට නොපැමිණීමයි. මාසයක් දෙකක් එයා නැවත මාව හොයාගෙන ආවා. මම අගාරින්න උත්සාහ කරා. ඒ හැම පාරම. පස්සේ දවසක මට උණ හැදුනා. මගේ කාමරේ මං තනියම හිටියේ. එක පාටම දොරට තට්ටුවක් වැදුනා. ඒ ඇවිත් තින්නේ අරුණ. එයා අතේ කැඳ කෝප්පයක්. ඇයි ආවේ? මම ඇහුවා. මොකද ඔයා තනියම? එයා කිව්වා. මම අසනීප බව කිව්වා. එදා දවසම එයා මං එක්ක කාමරේ හිටියේ මගේ ළඟින්මයි. ඒ රෑම ඔක්කොම මං එයාට කිව්වා. මම ඇඬුවා, කෑ ගැහුවා. මම නරකයි කියලා. අරුණ පැය 3ක් නිහඬව මගේ අතින් අල්ලන් හිටියා. අන්තිමට කිව්වේ එකම එක වාක්‍යයයි. මල්කි, වැරද්ද කියන්නේ ඔයා නෙවෙයි. වැරද්ද තියෙන්නේ ඔයා කරපු එක දෙයක විතරයි. ඔයා අද ඉඳන් තීරණය කරන දේ තමයි ඔයා. කියලා එයා කිව්වා. ඒ වචන ටික මගේ පපුවටම වැදුනා. පළවෙනි පාරට කෙනෙක් මාව නරක කෙල්ලෙක් විදිහට දැක්කේ නෑ. නවත්තන්න ලේසි නෑ තමා මල්කි. බඩගින්න බය තියෙනවා. සල්ලි නැතුව මොකද කරන්නේ කියන ප්‍රශ්නේ. අරුණ කිව්වේ අපි පොඩියට පටන් ගමු කියලා. එයාගේ පටියෙන් මට මාස 2කට කෑම දුන්නා. මම ආපහු ගෙදර ගියා. ගෙදර ඉඳන් බ්ලවුස් මැහුවා. පළවෙනි ඕඩර් එක රුපියල් 2000යි. ඒකෙන් ගත්ත සෙවින් මැෂින් එක අදටත් මා ළඟ තියෙනවා. දැන් මේ අඳුරතුම ලෝකේ අතෑරලා මාස 6ක්. ඒත් ඒක මට හරි අමාරුයි. යාළුවෝ ඇහුවා ඇයි දැන් බිස්නස් අඩු කියලා. මම උත්තර දුන්නේ නැහැ. මම වැඩ කරා. ඒ අතරේ මගේ හිතේ අරුණ ගැන ආදරේ පිපුණා. ඒ ලොකු වචන වලින් නෙවෙයි. රෑ 11ට ගෙදර ආවද කියන කෝල් එකකින් මහන්සි වෙලා ඇඳට වැටුනහම අරුණ මම ඉන්නවා කියලා උරහිස දුන්නේ එකෙන් අවුරුද්දකට පස්සේ අරුණ ගමේ ගඟ ළඟද කිව්වා මල්කි මට ඔයා ඕනි ඔයාගේ අතීත එක්කම කියලා. ඒ වචන ටිකත් මන් හිතන්න උනා. මට වඩා ගොඩක් වැඩිමල් පිරිමියෙක් මට ආදරය කරන එක හරිද කියලා. ඒත් මගේ හිත කිව්වේ නෑ එක හරි. උඹ අරුණට ආදරය කියපම් මල්කි කියලා. ඒත් මට ඒක එකපාරම කියා ගන්න බැරුණා. කාලය ඔහොම ගෙවුණා. මම දැන් අරුණව කසාද බැන්දා. දැන් මම මල්කි නෙවේ. අදට මම සාරා. අරුණගේ බිරිඳ. බූටික් එකේ අයිතිකාරිය තමයි මම. ගර්ල්ස්ලා 4 දෙනෙක් වැඩ දැන් මේකේ වැඩ. අපි ආලෝකයේ නිවස පටන් ගත්තා. අමාරුවේ වැටුණු කෙල්ල 20කට වඩා එතනින් නැගිටින්න අත දුන්නා. ටීචර්ස්ලා, නර්ස්ලා, ව්‍යාපාරිකාවන් එතනින් බිහි වුණා. ගිය මාසේ ස්ටේජ් එකේදී මම කිව්වේ මට වැරදුනා. හේතු තිබුණා. හැබැයි හේතු නිදහසක් නෙවෙයි. මම නැගිට එක කෙනෙක් අත දික් කරපු නිසා. ඔයාලා වටෙත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඊරේ අරුණ ඇහුවා. පසුතැවෙනවද කියලා. මම කිව්වේ නෑ.
මොකද ඒ අඳුර නිසා තමයි අද මේ ආලෝකයේ වටිනාකම තේරුනේ කියලා. ගැහැණියක් ඒ ගමනට යන්නේ හේතු තුනකට. බඩගින්න, තනිකම, බලාපොරොත්තු නැතිවීම. ඇය ආපහු එන්නෙත් ක්‍රම තුනකින්. පිළිගැනීම, එක කෙනෙක්ගේ උදව් සහ පොඩි වැඩක්. ඔයා අහනවා නම් ඇයව බේරගන්න පුළුවන්ද කියලා? උත්තරේ ඔව්. විනිශ්චය නොකරන එක අතකින්. මොකද හැමෝටම දෙවෙනි පටන් ගැනීමක් ඕනි. ඒකට ඕනි විනාඩියක තීරණයක් විතරමයි.